අයිබෝවන් හදමුද අද කටට රහට චිකන් ඩෙවල් එකක්. ඉතින් මමා කුකින් පපා යෝජන YouTube channel එක හැමතිස්සෙම රසවත් කෑම ඔයාලා වෙත ගේනවා. ඉතින් අද අපි හදන්නේ චිකන් ඩෙවල් එකක්. ඉතින් මේක පහසුවෙන්ම හදාගන්න පුළුවන්. මම මේ සඳහා අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 500කට පොඩ්ඩක් වැඩි වෙන්න හොඳට හොදලා පිරිසිදු කරගෙන තෙත අයින් කරලා තියෙනවා. ඒකට මම මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර, ඒ කියන්නේ මේස හැන්දක් දානවා. ඊට පස්සේ ලුණු තේ හැඳි එකක් දානවා. මොකද අපි පස්සේ ඩෙවල් එක හදනකොටත් ලුණු මික්ස් කරන හින්දා. ඊට අමතරව සෝයා සෝස් මේස හැඳි දෙකක් විතර දානවා. මොකද සෝයා සෝස් දැම්මහම රස වැඩි. ඊට පස්සේ අපි පොඩ්ඩක් කලවම් කරලා ඒකට අපි ගම්මිරිස් කුඩුත් අපි තේ හැඳි එකක් විතර දානවා. දැන් මේක විනාඩි 30ක් විතර මැරිනේට් වෙන්න තියලා අපි දැන් අරගෙන තියෙනවා චිකන් එක. දැන් අපි බැද ගන්න යන්නේ. මේකට මම පොල් තෙල් කෝප්ප කාලක් විතර වගේ ගැඹුරු තෙලේ නෙමෙයි ඇත්තටම බදින්නේ. සාමාන්‍යයෙන් මේ වගේ සෝස් පෑන් එකක් අරගෙන ඒකට මේ පෑන් එකක් අරගෙන ඒකට දාලා ගැඹුරු තෙලේ නැතුව අපි මේක බැද ගන්නවා. දැන් අපි චිකන් එක හොඳට බැදිලා තියෙන්නේ. චිකන් එක බැද ගන්න ඉතින් ඔයාලා දන්නවා හොඳටම අර මේ උඩ රස්ට් එක ටිකක් ක්‍රිස්පි වගේ වෙනකම් බැද ගන්න. දැන් අපි මේ ටික වෙන භාජනයකට වෙන් කරගත්තා. ඊට පස්සේ අපි මේ වගේ ඩෙවල් එක හදාගන්න ටිකක් ඉඩපාඩු තියෙන තාච්චියක් මම ගත්තා අද. මේ අරගෙන අර බැදගත්ත තෙල් තියෙනවනේ චිකන් එක බැදගත්ත තෙල්. ඒකෙන් අපි තෙල් මේස හැඳි දෙකක් විතර දාලා ඒකට කරපිංච ඊට පස්සේ කරද මුංගු 3ක් විතර, කරාබු නැටි 3ක් විතර දාන ටිකක් ෆ්‍රයි කරගන්න. ඉතින් ඔයාලා චිකන් හදන ප්‍රමාණය අනුව මේවා වෙනස් කරගන්න. මොකද මේ කරාබු නැටි ගොඩක් දැම්මහම ටිකක් සැරගතිය වැඩි. ඊට පස්සේ අපි අර කරඳ මුංගු එක පොඩ්ඩක් පුපුරගෙන එනකොට ඒකට ඉඟුරු සුදු ලුණු ටික මම එකතු කරනවා. මේ දාන ප්‍රමාණයන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය වීඩියෝ එක අතරතුර එන ටයිටල්ස් වලින් දාලා තියෙනවා. ඉතින් මේක අපි හොඳට මේ තෙලේ ටෙම්පරාදු කරන්න ඕනේ. අර රන්වන් පාට වෙන්න නෙමෙයි. සෝට් කරනවා කියන්නේ අපි මේ තෙලේ මේක පොඩ්ඩක් සෝට් කරනවා. ඊට පස්සේ දැන් අපි මේක දැන් සාමාන්‍ය ප්‍රමාණයට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒකට මිරිස් කුඩු, ඊට පස්සේ කෑලි මිරිස්, ගම් මිරිස්, ඒ ටික ඔක්කොම මම මේකට එකතු කරනවා. එකතු කරලා අපි පොඩ්ඩක් මේක හොඳට කලවම් කරගන්න. අර ගොඩාක් වෙලා තෙලේ බැදින්න තියන්න එපා. එතකොට කර වෙනවා. ඒ හින්දා ලිප අඩුම ගින්දරේ තියාගන්න. දැන් අපි මේකට සෝයා සෝස් මේස හැඳි දෙකක් විතර දානවා. ඊට පස්සේ අපි ටොමැටෝ සෝස් ටිකක් වැඩිපුර දා ගන්නවා. මේස හැඳි 4ක් විතර. ඉතින් ඔයාලා සෝස් ගොඩාක් කන්න කැමති නම් ඒකට තව ටිකක් සෝස් වැඩි කරගත්තට කමක් නැහැ. මොකද ඩෙවල් එක හදලා එනකොට අර සෝස් එකේ ග්‍රේවි එක එතකොට ගොඩක් ගත්ත හැකි. මම ඉතින් අර සෝස් ග්‍රේවි එක ගොඩාක් ගන්න නැති හින්දා එච්චර ගොඩක් දාන්න නැහැ. මේස හැඳි 4ක් විතර වගේ තමයි දැම්මේ. දැන් අපි මේ වෙලාවේ ලුණු හැන්දක් විතර එකතු කරනවා. අපි චිකන් බදිනකොට ලුණු දාලා තමයි බෙදගත්තේ. එහෙනම් ලුණු රස අනුව එකතු කරගන්න.
දැන් අපි මේ ඩෙවල් එක හදාගන්න ලෑස්ති කරගෙන තියෙනවා. මිරිස් කරල් 3ක් විතර මේ ටික ටිකක් ලොකුවට දිගට තීරුවක් කපලා තියෙනවා. ඊපස්සේ ලුණු ගෙඩි 2ක් විතර ටිකක් ලොකු කෑලි වලට 4ට වගේ පළලා ඊට පස්සේ කැරට් පොඩි අලයක් මේ වගේ කපාගෙන තියෙනවා. ඊට පස්සේ ලීක්ස් ගහේ කඳ කොටසෙන් එකක් අරන් තියෙනවා. ඒ වගේ ටිකක් ලොකු කෑලි. ඊට පස්සේ මාළු මිරිස් කරලගුත් මේ වගේ රවුන්ඩ් කපාගෙන තියෙනවා. මොකද අපි ටිකක් ලෙවල් එක හදනකොට ලොකු කෑලි කපා ගන්නෙ. ඒත් එක්කම තක්කාලි ලොකු ගෙඩි දෙකක් කෑලි ටිකක් ලොකුවට කපලා තියෙනවා. මේ අපි පොඩ්ඩක් මේක කලවම් කරන්න ඕන. මොකද මේ ටිකක් බාගෙට වගේ ඉදුණාම ඇති. මේක අර කැරට් එක තමයි ටිකක් ඉදව ගන්න ඕන. ඉතින් ඔයාලට කැරට් දානකොට ඕනනම් කැරට් අලේ බාගෙට තම්බලා කෑලි කපලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේකට ගම්මිරිස් තේ හැන්දක් විතර අපි ආයෙමත් එකතු කරා. මොකද අපි චිකන් එකටත් ගම්මිරිස් එකතු කරගෙන තියෙන්නේ. ඉතින් රස අනුව ගම්මිරිස් මිරිස් එකතු කරගන්න. ඊට පස්සේ මම සීනි හැන්දකුත් එකතු කරා. මොකද සීනි කන්න අකමැති කෙනෙක් එහෙම නැත්නම් සීනි ආහාරයට අගුණ කෙනෙක් ඉන්නවා නම් සීනි එකතු කරන්නේ නැතුව අපි පොඩ්ඩක් මිරිස් ගම්මිරිස් කෑලි මිරිස් අඩු කරලා හදා ගන්නත් පුළුවන්. දැන් අපි මේ වගේ පොඩ්ඩක් කලවම් කරලා අපි මේ විනාඩි 2ක් 3ක් විතර චුට්ටක් වහලා ඉදව ගමු. මොකද අර කැරට් එක විතරක් අපිට පොඩ්ඩක් තඹ ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි විනාඩි 3-4කට පස්සේ මේ වගේ හොඳට ආපහු කලවම් කරලා අර චිකන් ටික එකතු කරගත්තා. ඊට පස්සේ අපි උඩින් මේකට අර ලුණු කොළ ටිකක් වගේ ඉහලා ලස්සන කරනවා. ඉතින් අපේ දැන් චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. මේ කියන්නේ අපේ චිකන් ඩෙවල් එක. ඉතින් ඔයාලත් මේ වගේ රස චිකන් ඩෙවල් එකක් හදලා කටට රහට කන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.